ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම. The Stamp Center channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ලෝකයේ වටේ විසිරලා තියෙන පුංචි මුද්දර පිටුපස සැඟවුණු අපූර්ව කතන්දර හොයාගෙන යන අපේ මේ ගමනට ඔයාලා අදත් එකතු වෙයි කියලා මම හිතනවා. අද ඔයාලට ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කරපු ලස්සන මුද්දරයක්. හිතන්න 1948 වසරේ කොළඹ නගරයේ මැද දසදහස් ගණන් ජනතාවගේ ජයഘോഷා මැද්දේ අපේම කියලා ජාතික ධජයක් මුල්වරට එසවෙන මොහොත ගැන පොඩ්ඩක් හිතන්න. ඒ අභිමානවත් අවස්ථාව සජීවීව දකින්න අපිට වාසනාව නැති වුණත් අද ඒ මුළු මොහොතම අපේ අතේ තබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ රුපියල් 110 මුද්දරේ නිකුත් වුණේ නිකම්ම ලියුම් යවන්න විතරක් නෙවෙයි. මේක අපේ ඉතිහාසයට යන කාලයන්ත්‍රයක්. අපි බලමු මේ අලුත් මුද්දරේ පිටුපස ඇති රහස මොකක්ද කියලා. මේ මුද්දරේ නිකුත් කර තියෙන්නේ ශ්‍රී ලංකාවේ නිදහස ප්‍රකාශ කිරීමේ රාජ්‍ය උත්සවය අනුස්මරණය කිරීමටයි. අප පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබුවත් එහි නිල උත්සවය පැවැත්වුණේ 1948 පෙබරවාරි 10 වෙනි දින ටොරින්ටන් චතුරස්‍රයේදී. සාම්ප්‍රදායික සැරසැලි වලින් හැඩගැන්වූ එදින සභාශාලාව තිබුවේ ඒ රාජකීය පෙනුම මේ මුද්දරේ මැනවින් නිරූපණය වෙනවා. මේ අලංකාර සිතුවම නිර්මාණ කළේ ප්‍රවීණ ශිල්පී ප්‍රසන්න ලියනගේ මහතායි. ඓතිහාසික සිදුවීම් ඉතාමත් සියුම්ව සහ හැඟීම්බරව සිතුවම නැගීමට එතුමා දක්ෂයෙක්. 1948 උත්සවයේ තිබූ සජීවී බව, ඇඳුම් පැළඳුම් සහ ඒ පරිසරය ඒ අයුරින්ම නිර්මාණයට ගෙන ඒමට ඔහු සමත් වී තිබෙනවා. බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් තමයි 1948 දී අපට ලැබුණේ ඩොමීනියන් නිදහසක් බව. මේන් අදහස් වන්නේ අපිට ස්වයංපාලනයක් සහ පාර්ලිමේන්තුවක් ලැබුණත් බ්‍රිතාන්‍ය රජු තවදුරටත් අපේ නාමික නායකයා ලෙස පිළිගත් බවයි. ඩී.එස්. සේනානායක මහතා ඇතුළු නායකයින් මෙහෙයූ මේ නිදහස 1972 දී අප පූර්ණ ජනරජයක් වීමට දැමූ ශක්තිමත් අඩිතාලමයි. මුද්දර එකතු කරන්නන් සඳහා ඇති වටිනාම අංගය තමයි සමරු පත්‍රිකාව. රන්වන් පැහැති දාර සහිත විශාල සිතුවම මැද මේ මුද්දරය අලවා තිබෙනවා. 6 වන ජෝර්ජ් රජු වෙනුවෙන් පැමිණි ග්ලොස්ටර්හි ආධිපතිවරයාගේ පැමිණීම පිළිබඳ විස්තරයක්ද මෙහි ඇතුළත් කර තිබෙනවා. මෙම මුද්දරයට අදාළ මුල් දින කවරය නිකුත් කළේ 2024 ඔක්තෝබර් මාස 8 වෙනිදායි. නිදහස් සමරු ශාලාවේ රේඛා චිත්‍රයක් සහ එදිනටම විශේෂිත වූ නිල මුද්‍රාවක් මෙහි දැකගත හැකියි. මේ 1948 ඉතිහාසය සහ 2024 වර්තමානයේ යා කරන නිල ලේඛනයක් හා සමානයි. මින් පස්සේ ලියුමක මුද්‍රයක් දකිනකොට මතක තබා ගන්න ඒක නිකම්ම කොළ කෑල්ලක් නෙවෙයි. ඒක අපේ ඉතිහාසයේ සලකුණක් කියලා. ඉතිහාසයේ තවත් මෙවැනි තොරතුරු දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. අලුත් මුද්දරයක් සමගින් නැවත හමු වෙමු.